කාලයක් එනවා මේ අපේ ඇඟේ ලේ නටන කාලයක් එනවා. දරා ගන්න බෑ. අම්මට තාත්තට කවුරු බැනලා ඇද්දි වල බලන් ඉන්නවද? පිළම ඉන්නවද? මේ ළඟදී මම කන්න ගියා අනුරාධපුරේ පොඩි රෙස්ටුරන්ට් එකකට. හරිද? ඔයාලට සෑහෙන්න වටි මේ කතාවේ. ඔයාලගේ වයසේ දැන් ඔයාලා මේ මෑත කෝ ලෙවල් රිසල්ට්ස් අපුවේනේ. අහන්න කතාවේ. ඔන්න මේ මම කන්න ගියා අනුරාධපුරේ ඒ පන්තිනේ ඉඳලා රෙස්ටුරන්ට් එකට. ඊට පස්සේ මේ පොඩි කොල්ලෙක් වේටර් හිටියා. මට තේරුණා මෝ වෙනම පොඩි එකෙක්. සර්ව් කරනවා, ඌට වරදිනවා, මම කියපුවානේ මේ ගෙනල්ලා දෙන්නේ. මේ කලබල වෙලා අදලු වැඩට ආවා. මං කිව්වා මේ ඉස්කෝලේ යනවද? කියලා උත්තර දුන්නේ නැහැ. වයස කීයද කියලා අහද්දී කිව්වා දැන් O level results ඇවිල්ලා A4යි B3යි C2යි ඔන්නෝම සාර්ථකයි. කියන්නේ සබ්ජෙක්ට් එක කරහැගෙන. මම ඇයි මේ වැඩ කරන්නේ පන්තියක් නැද්ද කියලා. දැන් මම අඳුරගත්තා. මම සර් දන්නවද මේ කියලා කිව්වා. හරි මම හරි ඒ වැඩ නැහැ දැන් පන්තියක් නැද්ද? යන්න විදියක් නැහැ. අම්මා කුඹුරු වැඩනවා තාත්තා රංශ භාගය හැදුවා. මෝ විතරයි එන්නේ. මං කිව්වා ඉතින් යකෝ පන්තියක් නෙපෙයි. මේ යන්න විදියක් නැහැ සර් මේ මං කිව්වා මම ෆ්‍රී කාඩ් ඔක්කොම මම ක්ලාස් ෆීස් ගෙවනවා යන්න කියලා. බෑ සර් ගෙදරට මේ කන්නවත් විදියක් නැහැ සර් මම යන්න ඕනේ. මගේ පඩි කීයද මේ හොටෙල් එක? 20000 දෙන්න. හරි. ඔයාලා දන්නවද O level ඉවර වෙලා රිසල්ට් වෙනකම් මං හොටෙල්ස් වල වැඩට ගියා. මම මාව දැක්කා උගෙන්. මම හොටෙල්ස් වල වැඩට ගිහිල්ලා තියෙනවා හරි. වඩු වැඩ කරලා තියෙනවා. මේසන් වැඩ කරලා තියෙනවා. O level ඉවර වෙලා. ඔයාලා මොකද කරේ? සමහර පන්ති ආවා. හරි. සැරයක් මම මේ කුරුණෑගල හොටෙල් එක ඒ හොටෙල් එකේ පොඩි රෙස්ටුරන්ට් එකක්. ඕකේ අයිතිකාරය ඇවිල්ලා මට බැන්නා. මම කැෂියර් එකේ හිටියේ. මට උනේ ගණන් පුළුවන් ගණන් කියලා මායි මගේ යාළුවයි යන්නේ ඔයාට. යාළුවා තමයි ඉස්සරම වේටර් කෝස් එකට ගියේ. 25000ක පඩි මටත් එන්න කිව්වා. මම ඒ කාලේ ඉංග්‍රීසි කෝස් එකක් එහෙම කරගෙන මම ශිෂ්‍යත්ව පාස් වුණානේ. ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ ශිෂ්‍යත්වයෙන් රුපියල් 500 හම්බ වෙනවා මාසෙට. දන්නවද? ශිෂ්‍යත්ව. ඔය සල්ලි ටික එකතු කරලා මේ O level ඉවර වුණාම ඒ සල්ලි ගන්න පුළුවන්. අරන් ඇඳුම් එහෙම අරන් අපත් දෙකුත් අරන් මේ ඉංග්‍රීසි කෝස් එකට 11000කට ගෙවුවා. ඒකෙත් ESM අවශ්‍ය විතරයි ගන්නේ. ඊට පස්සේ මේ යාළුවත් එක්ක හොටෙල් එකට ආවා. සරයක් මට බැන්නා. මම කැෂේ එකේ ඉද්දි ලොක්ක බොස් ඇවිල්ලා බැන්නා. මම මේ ළඟදී හෙව්වා හොටෙල් එක ගන්න. ඒක වහලන්නේ. මම ගන්න. ලේසි නෑ ළමයි. අර කොල්ලගේ මම දැක මාර දහිත. ඌ කිව්වේ මොකක්ද දන්නවද? අම්මලු කුමරු වැඩට යන්නේ. එහි අලි කේසුත් තියෙනවනේ. පොඩි ගෙදරක් තියෙන. ඊට පස්සේ මම දැන් කිව්වා පන්ති යන්න මම ඔයාගේ පඩිය මම ඔයාලට දෙන්න. මාසෙට 20000 ගන්න මම දෙන්නම්. ඔයා පන්ති යන්න. ඔය ඇඬුවා හරි. ඇඬුවා මේ මම කල්පනා කරන ඔයාලා තියෙන ප්‍රශ්න. ඌ ආස ආර්ට් කරන්න කියලා. ආර්ට් කරන්න තමයි ඌ ආස. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න බලන්න. ඊ දැන් ඔයාලගේ වයසේ අය අම්මලා තාත්තලා ගැන හිතන එක බලන්න. කැක්කුම බලන්න. නේද? ඔයාලගේ වයසේ ඔය විදිහමයි ඔය බරමයි ඔය පෙනු ඒ වගේනේ නිකන්. මහා ලොකු හැඩි දැඩි පරකුත් නෙමෙයි. ඔය මේ ඉන්න ෆිල්ම්මයි වගේ තමයි. අම්මා තාත්තා ගැන තියෙන කැක්කුම බලන්න. ඒ හතරක්ද පහදද තියෙනවද? මාර විදිහට ළමයි සමහරු ජීවිතේ කැප කරලා තියෙනවා. ඒක ඔයාලා මොනවද කරන්නේ? මම වලට කියන්නේ අපිට කාලයක් එනවා මේ අපේ ඇඟේ ලේ නටන කාලයක් එනවා. දරා ගන්න බෑ. අම්මට තාත්තට කවුරු බැනලා ඇද්දි වල බලන් ඉන්නවද? පිළම ඉන්නවද? ඉන්න බෑ නේද? බයිද්දි රැවුවත් ඇතිනේ. ඔයාලට එහෙම මම නම් හිතන්නේ එහෙම ආදරයක් නැහැ. බොරුවක්. ළමයි කියනෝනේ අම්මටයි තාත්තටයි ආදරේ කියලා. ඒක බොරුවක්. ඒ ඇත්තටම ආදරේ නම් ළමයි ඔයාලා ඇත්තටම කරන්න ඕනේ ඉගෙන ගන්නවා කියන එකට ફોකස් දීලා ඉගෙන ගන්න. එහෙම කරන්නේ නැහැ. දැන් මට කියන්න මෙතන මම ටික කොල්ලා ඌ මරුවේ ඌ උයනවා ගෙදර. ඔලු ගෙදර උයන්නේ අම්මා කුඹුරට ගිහිල්ලා නැකන් ඌ තමයි උයන්නේ.